ඔයාලට තාම Facebook එකේ මොනිටයිසේෂන් හම්බුනේ නැද්ද? ඉතින් මම දැකලා තියෙන ගොඩාක් කට්ටිය Facebook එකේ මොනිටයිසේෂන් ගන්න දඟලනවා. ඉතින් ගත්තොත් එහෙම මම මේ නැවත Facebook මොනිටයිසේෂන් ගැන වීඩියෝස් ගේන්නේ. මොකද දවසින් දවස මේකේ එක අලුත් අප්ඩේට්ස් එනවා. ඔයාලට කරන්න ඕන දේවල් තියෙනවා. ඉතින් ඒ දේවල් දැනුවත් කරලා ඔයාලා මේ දේවල් ටික හරියටම ඇප්ලයි කරොත් ඔයාලට මොනිටයිසේෂන් ගන්න පුළුවන්. ඉතින් මම දන්නවා අපි කලින් මේ Facebook මොනිටයිසේෂන් ගැන කතා කරා. ඉතින් ඒ කතා කරපු දේවල් බලලා ඔයාලා ඒ දේවල් ඇප්ලයි කරා නම් අද වෙනකොට ඔයාලගේ CM tool එක පෙන්වන්න නැතිව ගිහලා තිබ්බ කට්ටියගේ CM tool එක දැන් පෙන්වනවා ඇති. සමහර කට්ටිය ගත්තොත් එහෙම මොනිටයිසේෂන් හම්බෙන්න රික්වෙස්ට් කරලා තිබුණා CM tool එකක් පෙන්වුවා. හැබැයි ඉමිටේෂන් only තිබ්බ සමහර කට්ටියට අද වෙනකොට මොනිටයිසේෂන් හම්බෙලත් ඇති. ඉතින් එන්න ඒ වගේ ඔයාලට මෙන්න මේ කියන දේවල් ටික හරියටම ඇප්ලයි කරොත් ඔයාලට පුළුවන් ලේසියෙන්ම Facebook මොනිටයිසේෂන් ගන්න පුළුවන්. ඒක මම මෙහෙම කියන්නම් මුලින්ම ඔයාලට මේ Facebook මොනිටයිසේෂන් කියන එක බලෙන් ගන්න බෑ. Facebook එකෙන් මේ මොනිටයිසේෂන් කියන එක ඒ කට්ටිය දෙනකන් ඉන්න ඕන. ඉතින් මේ Facebook මොනිටයිසේෂන් දෙන එක ඒක යාළුවගේ කැමැත්ත. පැහැදිලිද? වචනෙම කිව්වොත් එහෙම මම ඔයාලට මේ තේරෙන විදිහට කියන්නේ ඒක යාළුවගේ කැමැත්ත. ඉතින් යාළුවා කැමැති කරගන්න අපිට පුළුවන් විදිහක් තියෙන්න පැහැදිලිද? එයාලා මේ මොනිටයිසේෂන් දෙන එකට කැමැති කරගන්න අපි ගාව මොන හරි දේවල් ටිකක් තියෙන්න ඕන. ඉතින් ඒ අවශ්‍ය කරන දේවල් ටික අපි ගොඩනගා ගන්න එපා. ඒ දේවල් කොහොමද ගොඩනගා ගන්න කියලා අද මම මේ වීඩියෝ කතා කරනවා. ඒ වගේම Facebook මොනිටයිසේෂන් ගන්න ඔයාලා ඉස්සරහට මොනවද කරන්න ඕන කියලාත් මම මේ වීඩියෝෙන් ඔයාලත් එක්ක කතා කරනවා. ඉතින් අපි දැන් වැඩි කතා කරන්නේ නැතුව වීඩියෝ එකේ ඉස්සරහට ගිහිල්ලා බලමු. වීඩියෝ එකේ ඉස්සරහට යන්න කලින් ඔයා තාමත් අපේ Nano+1 YouTube නාලිකාව subscribe කරලා නැත්නම් පල්ලෙන් තියෙන subscribe button එකේ subscribe button එක click කරලා මොකද කරන්න ඕනේ? ඊට එහා පැත්තේ තියෙන bell icon එකක් ඒ bell icon එක click කරලා ඒක all කියලා දාලා තියාගෙන අපි මේ වගේ වීඩියෝස් දාපු ගමන් notification එකක් මාර්ගයෙන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක like එකක් දාගෙන යන්න ඔයාලට මේ වීඩියෝ ගැන දැනුණු අදහස අනිවාර්යෙන් පල්ලෙන් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. රයිට් ඕකේ මම මුලින්ම මෙතනින් පටන් ගන්නවා. ගොඩාක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි ෆලෝවර්ස්ලා වැඩි කරගන්න බෑ. Facebook එකේ රීච් එක වැඩි කරගන්න බෑ. ඒක ගොඩාක් කට්ටියට තියෙන ගැටලුවක්. ඉතින් මම දැකලා තියෙනවා ගොඩාක් කට්ටිය Facebook එකේ ෆලෝවර්ස්ලා වැඩි කරගන්න, රීච් එක වැඩි කරගන්න Facebook එකේ තියෙන groups තියෙනවා. එක එක followers වැඩි කරගන්න, reach වැඩි කරගන්න ඔය වගේ එක එක groups තියෙනවා. ඒ groups වලට join වෙලා ඉවරලා එයාගේ Facebook page එකේ followers වැඩි කරගන්න, reach එක වැඩි කරගන්න, ඒකේ post දානවා, comments දානවා, මාව follow කරන්න කියනවා. ඔය විදිහට followers ලා reach වැඩි කරගන්න යනවා. ඔයාලා හිතනවා විදිහට ඔයාගේ Facebook page එක කෙනෙක් ඇවිල්ලා follow කරනවා. පැහැදිලිද? කෙනෙක් ඇවිල්ලා ඔයාගේ Facebook page එක follow කරනවා. ඉතින් ඒ විදිහට follow කරා කියලා ඔයාගේ Facebook page එකට හානියක් මිසක් ඔයාගේ Facebook page එක monetization හම්බෙන එක තවත් පරක්කු වෙන එක මිසක් ඉක්මනට monetization ලැබෙන්නේ නැහැ. මොකක්ද ඒ කිව්වේ කියලා බලනවද? මේක 100ට 60ක් 70ක් විතර මට ගැරන්ටි කරන්න පුළුවන්. මොකද ඔයාලගේ Facebook page එකට monetization හම්බෙන එක කල් යනවා. ඔයාගේ page එකට හානියක් තමයි වෙන්නේ. ඒකට ප්‍රධානම කාරණේ තමයි ඔයාගේ රියල් ඔඩියන්ස් එකක් නෙවෙයි හැදෙන්නේ. මොකද කොහෙන් හරි ඒක engagement එක හැදෙන්න එපා. දැන් මේක ඔයාලා share කරලා ඉවරලා තමයි ඔයාලා Facebook එකේ followers ලා like ඔක්කොම ටික ගන්න Facebook එක හරහාම. හැබැයි ඔයාගේ content එක දැන් උදාහරණයක් විදිහට ඔයාලා Facebook page එකේ ඔයාලා reels දානවා ඇති, post upload කරනවා ඇති. ඒ Facebook page එකට දාන post එකක් වෙන්න පුළුවන්, reel එකක් වෙන්න පුළුවන්. ඒවා බලලා කෙනෙක් follow කරාට පස්සේ අන්න එයා ඔයාගේ real audience එකට එන කෙනෙක්. පැහැදිලි? ඔයාට කැමැත්තෙන් ඒ විදිහට follow කරන කෙනෙක්. ඉතින් ගත්තොත් එහෙම ඔයාලා දැන් හිතනවා ඇති හැබැයි අරයත් මගේ content වලට කැමති මගේ audience එක කෙනෙක්. ඔව්. ඔයාගේ audience එක කෙනෙක් යා මොන විදිහට ආවත් ඔයාගේ audience එක කෙනෙක් හැබැයි active කෙනෙක් විදිහට ඉන්න නම් අර වගේ follow කෙනෙක් එන්න ඕන. ඒක ගොඩක් වැදගත්. ඒ කියන්නේ Facebook එකෙන් ওই දේවලුත් බලනවා. මෙයා කොහෙන්ද මේ followers ලාවේ? මෙයා මොන විදිහටද වැඩි උනේ? දැන් ඔයාගේ අර විදිහට ඔයා හිතනවද අර follow to follow කරනවා කියලා කට්ටිය කරනවා නේද? Facebook තව group එකකට දාලා ඉවල follow කෙනෙක් ගත්තාට පස්සේ ගොඩාක් කට්ටිය මම දැකලා තියෙනවා මේ විදිහට කරනවා. එතකොට ඒ follow කරන කට්ටිය කියලා බලනවා. ෆලෝ කරන කට්ටිය ගත්තොත් එහෙම ගොඩක්ම ඉන්නේ තවත් පේජ් කරන අයමනේ. තවත් පේජ් කරන අයම තමයි ඉන්නේ. ඉතින් එතකොට බලනවා Facebook එකේ මොකද මේ නිකන් normal කට්ටිය නැතුව නිකන් පේජ් වලින්ම කට්ටිය ෆලෝ කරන්නේ. පේජ් වලින් මෙයා මෙච්චර ෆලෝ කරලා තියෙන්නේ. අන්න ඔය වගේ දේවලුත් ගොඩක් බලනවා. එතකොට සමහරලාට ඔයා රීල් වීඩියෝ හදලා දාද්දි ඒකට දාන මියුසික් එක. ඒකට දාන මියුසික් එක තව කෙනෙක්ගේ මියුසික් එකක් වෙන්න පුළුවන්. සමහරලාට ඔක දැන් වීඩියෝ එක අප්ලෝඩ් කරද්දි කොපිරයිට් ස්කෑනින් කියලා එකක් එනවනේ. ඒ කොපිරයිට් ස්කෑනින් කියන එක ආවට පස්සේ ඔයාලගේ කන්ටෙන්ට් එක සමහරලාට කොපිරයිට් ඉෂුව කියලා මොකක් හරි මැසේජ් එකක් කහ පාටින් පෙන්නනවා ඇති.
ඉතින් එහෙම මැසේජ් එකක් පෙන්වුවට පස්සේ ගොඩක් කට්ටිය ගැන හිතන්නේ නැහැ. අන්න ඔය වගේ 3-4 පාරක් ටික දවසක් වෙනවා වීඩියෝස් ගොඩකට ඔය විදිහට එනවා. එතකොට Facebook එකෙන් බලනවා ඇයි මෙයාගේ කන්ටෙන්ට් එක යුනික් නැද්ද? ඇයි මෙයාගේ කන්ටෙන්ට් වලට කොපිරයිට් වදින්නේ? එතකොට ගත්තොත් එහෙම Facebook එකෙන් සමහරලාට හිටපු ගමන් ඔයාලට මේ content monetization tool එකෙන් පේන්නේ නැතු වෙනව නේද? අන්න ඒ වගේ මොකක් හරි දෙයක් වුණාම තමයි මේ content monetization කියන tool එක hide වෙන්නේ. ඒක එක කාරණයක්. අනිකවා පුළුවන් තරම් try කරන්න followers ලා වැඩි කරන්න try කරන්න ඒක real විදිහට. මම ඔයාලට දැන් කියනවා මෙන්න මේ trick එක පාවිච්චි කරොත් අනිවාර්යයෙන්ම ඔයාලට real audience එකක් වගේම ඔයාගේ engagement එක වැඩි කරගන්න පුළුවන්, reach එක වැඩි කරගන්න පුළුවන්. මේ හැමදේම ඔයාලට improve කරගන්න පුළුවන්. මේක තමයි එකම සාර්ථක විදිහ. මොකක්ද මේ සාර්ථක විදිය? අනිවාර්යෙන් ගත්තොත් එහෙම ඔයාලා කරන්න ඕන කාරණේ තමයි ඔයා හදන වීඩියෝස් ක්‍රියේටිව් විදියට හදන්න. තව කෙනෙක්ට බලන්න ආස හිතෙන විදියට හදන්න. ඒත් ඔයාලා ප්‍රශ්නයක් තියෙනව නේද? මම කොහොමද ක්‍රියේටිව් විදියට වීඩියෝ හදන්නේ? මම කොහොමද තව කෙනෙක්ට බලන්න ආස හිතෙන විදියට වීඩියෝ හදන්නේ? මට Facebook එක සක්සස් වෙන්න ඕන. මම මේක සාර්ථක කරගන්න ඕන. කොහොමද මම Facebook එකේ මොනවද මම කරන්නේ දැන්? මට මොනවද කරන්න හිතා ගන්න බෑනේ. ඉතින් මට තව කෙනෙක් දිහා බලලා එයා කරනවා මේ විදිහට. හැබැයි මට ඒ විදිහට කරන්න බෑනේ. අන්න ඔය වගේ ප්‍රශ්න ඔයාලට තියෙන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රශ්න වලට උත්තරයක් විදිහට අපි ගෙනල්ලා තියෙනවා. ඔයාලා දන්නවා ඇති Facebook social media bundle course එකක් ගෙනල්ලා තියෙනවා. Facebook විතර නෙවෙයි video editing, social media, graphic designing, YouTube, Facebook, TikTok ඔය හැමදේම එකතුවක් විදිහටත් course එකක් ගෙනල්ලා තියෙනවා. ඒක ඔයාලට ඕන follow කරන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් message එකක් දාන්න අපේ පල්ලෙහා description එකේ contact number එකක් තියෙනවා. ඒ contact number එක හරහා අපිව කන්ටැක්ට් කරලා මැසේජ් එකක් දාන්න පුළුවන්. නැත්නම් අපි WhatsApp channel එකට සම්බන්ධ වෙලා එතනින් විස්තර අරගන්නත් පුළුවන්. ඉතින් ඕන ඔය විදිහට අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඒක ගත්තොත් එහෙනම් Facebook එකේ දැන් ඔයාට අදහසක් නැත්නම් මොන හරි දෙයක් කරලා හැබැයි සක්සස් වෙන්න ඕමනාවක් තියෙනවා නම් ඔයාට අපි ඒක කියලා දෙනවා කොහොමද ඔයාටම කියලා කන්ටෙන්ට් එකක් හදාගන්න, ඔයාගේම කියලා බ්‍රෑන්ඩ් නේම් එකක් හදාගන්න. අන්න එතනින් පටන් අරගෙන ඉවෙලා මේක ඉස්සරහට යනවා. ඒ විදිහට තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් ඒක ගැන අපි දැන් කතා කරන්නේ නැතුව අපි අදාළ වැඩේ දැන් කතා කරමු. ඉතින් ওই විදිහට ගත්තාට පස්සේ Facebook එකේ engagement එක ඔයාලට වැඩි කරගන්න පුළුවන් විදිහක් තියෙනවා. මොකද monetization දෙද්දී Facebook එකෙන් බලන ප්‍රධානම දේ තමයි engagement එක. ඔයාගේ Facebook එකේ දාන content වලට මිනිස්සු කීයක් කැමතිෙන් ඉන්නවද? ඒ engagement එකෙන් පස්සේ තමයි කෙනෙක් තීරණය කරන්නේ ඔයාගේ Facebook page එක follow කරනවද නැද්ද කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට reach එක කියන එක ඔයා දන්නවද? reach එක කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම දැන් ඔයා හිතන්නකො වීඩියෝ එකක් මොකක් හරි එකක් දානවා, reel එකක් දානවා, post එකක් දානවා. ඒක කී දෙනෙක්ට පෙන්නනවද? මෙහෙම එකක් තියෙනවා. මේක මේ විදිහට තියෙනවා. කෙනෙක් search කරලා බලනවා. ඒතකොට search කරද්දී යාට මේක පෙන්නනවා. අන්න ඒක තමයි reach එක කියලා කියන්නේ. මෙච්චර ප්‍රමාණයකට මේක reach වෙනවා. අන්න ඒකට තමයි reach එක කියලා කියන්නේ. එතකොට reach එක උනානේ දැන් හිතන්න ඔයාට වීඩියෝ එකක් පෙන්නනවා කියලා. ඔයාට වෙන කෙනෙක්ගේ වීඩියෝ එකක් පෙන්නනවා. ඔයා ඒක play කරලා බලනවා. ඒ විදිහ play කරලා බලන පිරිසකට වගේ තමයි හරියට views වගේ නිකන් හොඳටම play කරන්නේ නැහැ. නිකන් සාමාන්‍ය විදිහ play කරලා බලනවා. එතකොට කියනවා එයා අපේ තියෙන content එකත් එක්ක engagement වෙනවා. එයා අපේ තියෙන content එකත් එක්ක engagement වෙනවා. එතකොට engagement වුණ කට්ටිය තමයි ඔයාගේ channel එක follow කරන්නේ. පැහැදිලිද? අන්න ඒ වගේ engagement එක සෑහෙන්ට බලපානවා මේ monetization ගන්න. ඒ වගේම followers ලා වැඩි වෙනවා. ඔයාගේ content එක unique වෙන තරමටම ඔයාගේ followers ලා වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයාගේ content එක views යන්න views යන්න reel එකකට views යන්න post එකකට views යන්න ඒ කට්ටිය කැමැත්තෙන් තමයි ඔයාගේ Facebook page එක follow කරන්නේ. ඔයාට සමහර experience ඇති. ඔයාගේ ඉඳලා හිටලා දාලා ඇති Facebook page එක reels දාලා සමහරලාට 10k views යනවා 20k views යනවා. ඒ වීඩියෝ එකට ඔයාගේ views යන වෙලාවට ඔයාගේ Facebook page එකේ followers ලා බලන් ඉද්දි ටික ටික වැඩි වෙනවා ඇති. හැබැයි වීඩියෝ එකට views ගිහිලි ඉවරනාට පස්සේ followers ලා වැඩි වෙන්නේ අර කලින් වගේම normal විදියට තියෙනවා. ඉතින් ඔයාගේ content එක quality කරන්න ඕන. content එක quality කරන්න ඔයා මෙන්න මේ trick එක apply කරන්න. පළවෙනි තප්පර 3 පුළුවන් තරම් ක්‍රියේටිව් විදිහට වීඩියෝ එක ක්‍රියේට් කරන්න. ඒ කියන්නේ තව කෙනෙක්ට බලන් ඉන්න ආස හිතන විදිහට පුළුවන් තරම් මේක ක්‍රියේට් කරන්න. ඒ කියන්නේ මම මෙහෙම කියන්නම්කෝ. ඔයා මේක වීඩියෝ එඩිටර් කෙනෙක් විදිහටවත් Facebook page එක මේන්ටේන් කරන ඇඩ්මින් කෙනෙක් විදිහටවත් නෙවෙයි ඔයා මේක හිතන්න ඕනේ. ඔයා viewer කෙනෙක් විදිහට හිතන්න ඕන. ඒ කියන්නේ ඔයා එඩිට් කරන වීඩියෝ එක ඔයා Facebook wall එකේ උඩටයි පල්ලෙහාට යද්දී තියෙනවා දැක්කොත් ඔයාට ඒක බලන්න හිතේද? අන්න ඒ විදිහටවත් චුට්ටක් හිතුවොත් එහෙම ඔයාට පුළුවන් ඕක ක්‍රියේටිව් විදිහට එඩිට් කරගන්න පුළුවන්. පැහැදිලිද? අන්න ඔය කියන කාරණේ අනිවාර්යෙන් ඇප්ලයි කරන්න. ඒ වගේම තමයි ගත්තොත් එහෙම ඔයා Facebook එක උඩටයි පල්ලෙහාට යද්දී පළවෙනි සප්පර ටිකනේ බලන්නේ. මේ වීඩියෝ මට සෙට් නැත්නම් මම ඊළඟට ස්කිප් කරලා යනවා. අන්න ඒ වගේ ඔයා හිතන්න මගේ වීඩියෝ එකක් තව කෙනෙක් ස්කිප් කරලා යයිද?
කෙනෙක් පුළුවන් තරම් රඳවලා තියාගන්න පුළුවන් පළවෙනි තප්පර 3 ක්‍රියේටිව් විදිහට වීඩියෝ එක කරන්න වැඩි වැල් වටාරම් නැතුව වචනෙම කිව්වොත් එහෙම සරලව වාට ඒ දෙන්න පුළුවන් මැසේජ් එක යාට දෙන්න. පැහැදිලිද? කෙනෙක් ප්‍රයෝජනක් තිබ්බොත් අනිවාර්යෙන්ම ඔය කන්ටෙන්ට් එක ෆලෝ කරයි. ඒ වගේම Facebook page එක අනිවාර්යෙන්ම ඉස්සරහා ඩ්‍රෝ වෙයි. මොනිටයිසේෂන් හම්බෙන එක ඉක්මනටම හම්බෙයි. ඔයාගෙම කියලා යුනික් කන්ටෙන්ට් කරන්න හරියටම ෆෝකස් කරලා වීක්ලි ටාගට්ස් ටික පුළුවන් තරම් කම්ප්ලීට් කරගන්න try කරන්න. වාට CM tool එක ඉක්මනට හම්බෙයි පුළුවන් තරම් අර විදිහ යුනික් කන්ටෙන්ට් කරගෙන ඉස්සරහට යන්න එක දිගට කරන්න කියන එක තමයි අවසානට දෙන්න තියෙන මැසේජ් එක. ඉතින් මේ වීඩියෝ එක වාට වැලියබල් වීඩියෝ එකක් උනා නම් වාට වටින වීඩියෝ එකක් උනා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහාන් තියෙන subscribe button එකේ subscribe button එක click කරලා මොකද කරන්න ඕනේ? ඒක all කියලා දාලා තියාගන්න. අපි මේ වගේ වීඩියෝ දාපු ගමන් notification එක මාර්ගෙන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න. එහෙනම් හැමෝටම ජයග්‍රාහී දවසක්.